මේක නම් මාරකයක් දෙයියෝ. මේ දවස්වල කනින් කොනින් ඇහෙන වචන ටිකක් තියෙනවනේ. මේ ඇහෙන වචන වලින් ඔයාලට ඇහෙන්නෙම මේ දවස්වල හරියට අනතුරු වෙනවා. දැන් මේ අනතුරු වෙනකොට ඕගොල්ලෝ කල්පනා කරනවා ඇති ඇයි මෙහෙම වෙන්නේ, මේක රටට සාපයක් වෙදිලාද කියලා. රටට සාපේ වෙලා තියෙන්නේ අපිම තමයි. සාපේ වෙන්න හේතුව තමයි මේ රටේ මිනිස්සු රටේ නායකයෝ වෙනස් කරගෙන මිනිස්සු වෙනස් වෙන්න උත්සාහ කරන්නේ නැති එක තමයි ලොකුම ප්‍රශ්නේ. රට වෙනස් කරන්න ඕන නම් ඉස්සලා මිනිස්සු තමයි වෙනස් වෙන්න ඕනේ. ලෝකේ දියුණුම රටක් වෙච්ච ජපානය වෙනස් වුණේ ඉස්සලම මිනිස්සු. මිනිස්සු වෙනස් වෙනකොට නායකයෝ ඉබේම වෙනස් වුණා. නායකයෝ වෙනස් වෙන්න ප්‍රධානම හේතුව තමයි මිනිස්සු. මොකද නායකයෝ දන්නවා මිනිස්සු නැත්තම් ඔවුන්ටත් පැවැත්මක් නැහැ කියලා. රටක මිනිස්සු විදියට ඔයත් මමත් ජීවත් වෙන මේ සමාජයේ ගොඩ යන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද දන්නවද? ඔයත් මමත් තීරණය කරන්න ඕනේ හැදෙන්න ඕනේ එයාලද නැත්තම් අපිද කියලා. අපි හැදෙනවා නම් අපි හැදෙමු. අපි හැදුනොත් රට හැදේ.